හෙළසිරිත හා බුදුදහම බෞද්ධයෝ වෙන අපට ඉතාමත් ඉහළින් පිළිගන්නා දෙයක් කිව්වොත් එය නිවැරදි. අපගේ සෑම සුබ කටයුත්තකදීම තෙරුවන් සිහි කර තමයි අපි ඒවා සිදු කරන්නේ. හෙළසිරිත හා බුදුදහම ඉටු කරයි දිව මැක එගුම යන මාතෘකාව යටතේ පුංචි නිසදැස් කාව්‍ය නිර්මාණයකින් මේ උදාකර යස ඉසුරු සම්පත් ලැබෙන්නට මංගල දිනේ නව යුවල හට සුභාසිංසන එනෙහි ගීතද ගයමිනේ මකුල් බෙර හඬ මැදින් දෙදෙනා ඕනු මස්තකයටගෙන එලේ සිරිතට අනුවනකතට සියලු කටයුතු කරන පෝරුවේ අස්තක තුලින් වැදූ මව්පිය ගුණ කියයි බුලත් පුරුදුද දීලා දෙදෙනා පැමිණි සෑම දෙන පිළිගනි පෝරුවේ සැරසිලිද කැටයම් උඩින් ගත සිත බබලවයි හෙළසිරිත බුදු දහම වෙත ගොස් දිවිය අරඹන හැටි දකි. දෙපිඹ කපන වෙත ගෙට ගෙවදින විට මුලින් බුදු ගුණ සිහි කරයි. හෙළේ සිරිතට අනුවනකතට සියලු වැඩ කටයුතු කරයි. භූමියේ දොස් දුරු කරන්නට දෙහි කැපිලි පූජා තබයි දියුණු වේදෙර වෙතට යන්නට බුදු දහම නිසි මඟ කියයි කලක් ගත වන විටදී දෙදෙනාට දැනේ දිවියට තනි කමක් සිතන්නට යයි නිතර නිතරම අවසි බව දරු සම්පතක් නිරෝගී දරුවෙකු ලබන්නට සිතයි බුදු බණ තුළින් සතුටක් සිතක සිතුවිලි සඵල වන්නට පතයි බෝ සමිඳුගේ පිහිටක් මෙලෙස ගත වී කලක් යනකොට දැනේ සිතකට සහනය පැතුම ඉටුවන ලකුණු දකිනවා ගෙවුණු තැනදස මාසය මෙලෙස දරුවෙකු ලොවට බිහි කර සැබෑවෙයි දුටු සිහිනයක් සතුට සමගිය උදා කරදී ඉටු කරයි දිවි මගේ පැතුමක්. Thank you.